දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ දෙමළ හෝඩියේ තියෙන ඔයන්න, ඕයන්න සහ අව්යන්න ලියන්නේ කොහොමද කියලා. හරි අපි බලමු දෙමළෙන් ඔයන්න, ඕයන්න සහ අව්යන්න ලියන්නේ කොහොමද කියලා. මම ඔයගොල්ලන්ට මුලින්ම දෙමළෙන් ඔයන්න ලියන විදිය කියලා දෙන්නම්. මෙන්න මෙහෙම පුංචි බිංදුවක් ලියලා ඒ රවුමෙන් ඔහොම ගෙනල්ලා ඔහොම වකයක් ගත්තා. ඔහොම. පුංචි බිංදුවකින් පටන් අරගෙන මෙහෙම වටේට ගෙනහිල්ලා ඔහොම වකේත් අරගෙන චුට්ටක් නබලා මෙහෙම ගත්තා. ඔයන්න නම් අනිත් අකුරුත් එක්ක ගත්තම් පොඩ්ඩක් අමාරුයි වගේ පේනවා. ඒ වුණාට ඉතින් අමාරු නෑ පුතේ. මෙහෙම පටන් ගන්න. ඔහොම පටන් ගත්තා. වටේ රවුම ගියා. වකේ ගත්තා. ආවා. බිංදුවෙන් පටන් ගත්තා. වටේ රවුම ගියා. වකේ ගත්තා. ආවා. ඔයන්න ලියලා පුරුදු වුණාට පස්සේ පුළුවන් ඕයන්න නිකම්ම ලියන්න. ඒ කොහොමද දන්නවද? අපි ඉස්සෙල්ලා ඔයන්න මෙහෙම ලියා ගන්නවා. ලියලා ඉවරලා ඕයන්නේ තියෙන්නේ මේ වකේ අගට චූටි ගැටයක් දාන එක විතරයි. ඔයන්න පුරුදු වුණාට පස්සේ නිකම්ම ඕයන්න ලියන්න පුළුවන්. මෙහෙම ගත්තා. ඔහොම ගියා. ඔහොම. ටීචර්ගේ අකුරුත් කැතයි වගේ පේනවද ඔයගොල්ලන්ට? ඕ මගේ අකුරු කැතයි කොහොමත්. මෙහෙම ගත්තා. ඔහොම ගියා. ඔහොම. මෙහෙම ගත්තා. ඔහොම ගියා. ඔහොම. දැන් බලමු අව් අකුර ලියන්නේ කොහොමද කියලා. අව් යන්න. ඔයන්න ලියන්න ඕනේ ඒකටත්. ඔයන්න ලිව්වා. අගට මතකද අපි අර ඌ යන්නේ මෙහෙම එකක් ලිව්වා. ආන්න ඒක දාන්න තමයි තියෙන්නේ. හරිද? මෙහෙම ඔයන්න ලියාගත්තා. මේ කෑල්ල දැම්මා. අව් යන්න. ඔයන්න ලියාගත්තා. මෙහෙම අව් යන්න.